පාවෙන වෙළඳපොළ. කොළඹ නගරයේ පිහිටි ඉතා අපූරු නිමැවුමක් තමා පාවෙන වෙළඳපොළ නොහොත් ෆ්ලෝටින් මාකට් කියන්නේ. බේරවැව ආශ්‍රිතව ඉදිකර තිබෙන මෙහි වෙළඳ කුටි 92ක් අපට දක්නට ලැබෙනවා. මෙය දේශීය අත්කම්, දේශීය නිෂ්පාදන, අලෙවි කරන සංචාරක ආකර්ෂණයක් ලෙස සේවය කරයි. වෙළඳපොළ සංවර්ධනය හා අලංකාර කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 150ක් වියදම් දරා ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව බැස්ටියන් වීදිය අසලින් දිවෙන දූෂිත ඇල ප්‍රතිසංස්කරණය කර අලංකාර කර ඇත. 2014 අගෝස්තු මාස 25 වන දින සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම වෙළඳපොළ නිල වශයෙන් විවෘත කර ඇත. මෙය ඉදිකිරීමේ ප්‍රධානම අරමුණ වී ඇත්තේ බලපත්‍ර රහිත වීදි වෙළඳාම ඉවත් කිරීමටයි. ඔවුන්ට මනා ලෙස ඉඩකඩ සහිතව වෙළඳාම් කිරීමට එය පහසුවක් වී ඇත. ප්‍රදේශයට පැමිණෙන සංචාරකීන් වැඩි දියුණු කිරීම සඳහා ප්‍රවර්ධන ව්‍යාපාර සහ ප්‍රදේශයට ප්‍රවේශතාවය වැඩි දියුණු කරන බව නාගරික සංවර්ධන අධිකාරිය දැනුම් දී ඇත. අද මම ඔබට තුරුතුරුගෙන ආවේ කොළඹ ප්‍රධාන අගනගරී පිහිටි එමෙන්ම ප්‍රයිවට් ප්‍රධාන බස් නැවතුම අසල පිහිටි පාවෙන වෙළඳපොළ පිළිබඳවයි. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වනතුරු ඔබට සුබ සතියන්තයක් වේවා.